අමාරු කව් එකක් තියෙන 31.5 Legion Lenovo එක QHD 519 මොනිටර් එක PC gaming 519 27 මේක මොකක්ද 32GB memory එකක් තියෙන all in one එකක් 1903 all in one ඒවා මේවා processor AMD Ryzen AI 5 16GB RAM එකක් 1TB hard එකක් connectivity Wi-Fi Bluetooth USB තියෙනවා 1 2 3 USB-C 1 USB-A 2 USB 2.0 Type A 1 HDMI 1 all in one එකක් HP මේකත් HP all in one එකක් processor එක Intel Core i5 i45 16GB hard RAM එක 16GB 512GB hard ඔයාලට බලන්න පුළුවන් Wi-Fi තියෙනවා HDMI තියෙනවා මේකත් all in one එකක් same 659 මේක 699 මේකත් all in one එකක් Intel Core Ultra 5 16GB 1TB hard Wi-Fi 7 LAN BT to USB-C දෙකක් තියෙනවා USB-A 4ක් තියෙනවා HDMI දෙකක් තියෙනවා 27 IPS Full HD monitor එකක් තියෙනවා all in one එකක් මේක 1949 මේක ගහලා දෙන 1149 කියලා මේක 34GB එක 1949 මේක 799 16GB 1TB hard මේකත් 49 ඒකත් iCore i5 GB ගාන ගහලා නැත MSI වලින් වල 1399 16GB 512GB i7 එකක් Iris Intel Iris Wi-Fi HDMI cable to USB 27FHD මේකත් එහෙම Intel Core i7 එකක් okay Intel Core i7 16GB 1TB hard කියන්නේ graphic card එක integrate කරලා තියෙනවා Wi-Fi 6 27 එක ඔහොම තමයි තියෙන්නේ මේ all in one එක ඉස්සෙල්ලා තිබුණේ all in one නැති ඒවා මෙන්න මේක තමයි මම ගත්ත එක ඒක දැන් 159ක් කව් එක මේක 27 මේක මාරු මොනිටර් එක මේක වෙනවා මොනිටර් එක 149යි 24 එක 24.5 එක 89 මේක 189යි 27 මේක 27 IPS 189 LG අරක OS මේක Samsung 179යි 27 මේක Lenovo 129යි 27 WLED IPS මේක 269යි එකත් 27 resolution එක 4K එක Samsung එක මේකේ 27 එක 189 Lenovo එකක් 27යි WLED IPS අනිත් එක 27 එක තියෙනවා තව monitor PC gaming monitor PC 249ක් UHD 4K මේක 189 එක QHD අරක UHD 4K මෙන්න මේක මාරු monitor gaming
27 Ultra Clear QLED 499 189 27 32 IPS තියෙන 219 Samsung එක ඉස්සලා monitor piece 32 IPS මේක 189ක් වෙනවා මේක 279 400 nits 31.5 inch 279 HP එක 129යි HP Panataya 23.8 IPS 164යි ඒකම තියෙනවා 27 inch එක 164යි monitor PC Samsung 32 inch මේක monitor එක 31.5 287 එකක් 24යි 89 AOC MSI එකක් තියෙනවා 209යි 24.5 MSI එක 27යි 129 ඒ කියන්නේ 45000ක් වගේ එනවා මේක HP ඔමන 169යි 239යි 27 monitor PC gaming HP එක 199යි HP ඔමන් කියලා එකක් තියෙනවා 4.5 මේක 399 මෙන්න මේක රිමෝට් එකකුත් තියෙනවා ස්මාර්ට් එකක් 179 27 179 ආඩුනේ රේන්ජ් මේක 99යි මේක Philips එකක් තියෙනවා 209